Welcome to Rose Style. Don't forget to subscribe. Hi everyone, welcome back to Rose Style. මගේ channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නේ ground operations එහෙම නැත්නම් customer service ගැන කතා කරන්න. customer service කම මේ පාර කතා යාවෙස් දාලා තියෙනවානේ interview process එකක් ගැන. යාලා ඉන්ටර්වියු කෝල් කරලා තියෙන රික්‍රූට්මන්ට් ප්‍රොසෙස් එක ගැන කියලා තියෙනවා කස්ටමර් සර්විස් ඒජන්ට්ලට. ඉතින් ඒ ගැන කියන්න තමයි මම අද ආවේ. අතරමකුත් වීඩියෝ එක පරක් වුණානේ මුලින්ම මම ඔයාලගේ සමාව ඉල්ලනවා. මොකද මේ දවස්වල මම ටිකක් බිසි. ඒ නිසා මට වීඩියෝ එකක් කරන්න තරම් ටයිම් එකක් ආවේ නැහැ. කොහොමද මම අද මේ වීඩියෝ එක කරනවා කියලා හිතාගෙන ඉඳියා. මොකද 14 වෙනිදා තමයි ඒගොල්ලන්ගේ ඩෙඩ්ලයින් තියෙන්නේ. ඒ නිසා ඉතින් 14 වෙනිදාට කලින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් අප්ලෝඩ් කරන එක ඔයාලට ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඒ නිසා තමයි ඉතින් මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. හරි. අද මම ස්පෙෂලි කතා කරන්නේ කටායාවිස් කස්ටමර් සර්විස් ඒජන්ට් කියන ජොබ් රෝල් එකකට මෙයාලා ඉන්ටර්වියු කෝල් කරලා තියෙන ජොබ් රෝල් එක ගැන. ඒ නිසා මම ඒ ගැන විතරම කතා කරන්නම්. මේකෙදි මම ඔයගොල්ලන්ට වෙනම මම නෝට් කරගත්තා ඔයාලත් එක කියන්න ඕන මොනවද කියලා. කස්ටමර් සර්විස් ඒජන්ට් කිව්වට පස්සේ මේකේ එයාලා බේසිකලි කියන්නේ එයාපෝට් එකේ කස්ටමර්ස්ලා සමග ගනුදෙනු කරන හැම ජොබ් රෝල් එකම ඉන්ක්ලූඩ් කරලා. එතකොට මේකට කැබින් ක්‍රූ අයිති නැහැ. ඊළඟට ඔය එයාර් ට්‍රැෆික් අංශය ඒව නැතුව එයාපෝට් එකේ ග්‍රවුන්ඩ් ඔපරේෂන් සම්බන්ධයෙන් තියෙන වෙන ග්‍රවුන්ඩ් ඔපරේෂන්ස් කිව්වම වෙනම පැසෙන්ජර් හැන්ඩලින් තියෙනවා, එයාර් ටිකටින් තියෙනවා. මෙන්න මේ ජොබ් රෝල්ස් ඔක්කොම එකතු කරලා තමයි මෙයාලා මේ කස්ටමර් සර්විස් ඒජන්ට් කියන විදියට මේක එක කැටගරි එකට අරගෙන තියෙන්නේ. මම ඒක ගැන ඔයාලට කියන්නම්. මේකෙදි මෙයාලගේ ජොබ් රෝල්ස් ටික මම මුලින්ම කියන්න මේ කස්ටමර් සර්විස් ඒජන්ට් කියන කැටගරි එක යටතේ එන පළවෙනි එක කස්ටමර් සර්විස්. ඒ කියන්නේ ඔයාලට පැසෙන්ජර් හැන්ඩලින් අපි ග්‍රවුන්ඩ් ඔපරේෂන්ස් විදියට කරන්නේ අන්න ඒක. ඊළඟට චෙක් ඉන් කවුන්ටර්ස්, ඊළඟට බෝඩින් ගේට්ස්, ට්‍රාන්ස්ෆර් ඩෙස්ක්, හබ් කන්ට්‍රෝල් සෙන්ටර්, ප්‍රීමියම් ඔපරේෂන් ඇන්ඩ් VIP. ඊළඟට ඉතින් එහාට තියෙන අර තව ඔක්කොම චෙක් ඉන් ඒරියා ඒ ඔක්කොම මේකට ඉන්ක්ලූඩඩ්. ඔයාලට ඒ ගැන අයිඩියා එකක් ගන්න ඕන නම් එයාලගේ වෙබ්සයිට් එකේ ඔයාලට ඇප්ලයි කරන්න තියෙන පේජ් එකේ එයාලගේ ජොබ් රෝල්ස් ටික තියෙනවා. ඊට අමතරව ඔයාලට Google කරලා බලන්න පුළුවන් මොනවද තව එයාලගේ ඉන්නේ කස්ටමර් සර්විස් ඒජන්ට් ජොබ් රෝල්ස් කියලා. ඊළඟට මම කියන්නේ එයාලගේ රෙස්පොන්සිබිලිටිස් මොනවද කියලා. responsibilities විදියට තියෙනවා provide exceptional customer service to passengers. customer service එක අනිවාර්යයෙන් ඉතින් passengers ලා එතන ඉන්නවා. ඔයාලට තියෙන්නේ හොඳ customer service එකක් එයාලට දෙන්න. ඊළඟට ensure passengers have a memorable journey. මේක ගොඩක්ම cabin crew ලා මෙතන මේ customer service agent ලා වෙනස් වෙන්නේ cabin crew ලා fly කරනවා. එයාලා fly කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා cabin crew job role එකෙන් responsibilities වලින් කොටසක් කස්ටමර් සර්විස් වල රෙස්පොන්සිබිලිටිස් වලින් කොටසක් අනිවාර්යෙන් මේකට ඉන්ක්ලූඩ් වෙනවා. ඊළඟට meet or exceed passenger needs. ඔයාලා ground operation, ඒ කියන්නේ එයාපෝට් එකට ආවට පස්සේ පැසෙන්ජර් කෙනෙක් එයාපෝට් එකට ඇතුළු වුණාට පස්සේ fly කරනකම් පැසෙන්ජර්ගේ හැම දෙයක්ම බලන්න ඕනේ මේ කස්ටමර් සර්විස් ඒජන්ට්ලා. එයාලට වෙන අපහසුතාවයක් තියෙනවා නම් එයාලට මොනවද දෙයක් ඕනේ නම් එයාලා ගයිඩ් කරන්න ෆ්ලයි කරනකම් එයාලා ගයිඩ් කරන ඊළඟ ෆ්ලයි කරලා ආව එක්කෙනෙක් එයාපෝට් එකෙන් එළියට යනකම් ඒ හැමදේම එයාලට ගයිඩ් කරන්නේ මේ කස්ටමර් සර්විස් ඒජන්ට්ලා කියන අය. මේක ඉතින් එයාලා එක ඒරියාස් වලින් ඉන්න එක ජොබ් රෝල්ස් වලින් ඒ නිසා ඒගොල්ලන්ට පොඩ්ඩක් බෙදිලා යනවා මේ වෙලාවෙදි මේ පැසෙන්ජර්ව හැන්ඩල් කරන්න තියෙන්නේ. ඊළඟට maintain the professional image of Qatar Airways. මේක ඉතින් ඇත්තටම කිව්වොත් හැම එයාලයින් එකටම පොදුයි. කැබින් ක්‍රූ වගේම හැම ජොබ් රෝල් එකකටම පොදු දෙයක්. අපි මොන තැනක වැඩ කරත් එයාලා නිතරම මොන කම්පැනි එකක වැඩ කරත් අපිට පුළුවන් වෙන්න ඕනේ අපි කම්පැනි එක අපි නියෝජනය කරන කම්පැනි එක රිප්‍රසන්ට් කරන කම්පැනි එක ගැන high value එකක් high profile එකක් maintain කරන්න. ඒ කම්පැනි එක ගැන පැසෙන්ජර්ට කස්ටමර්ට කවුරු හෝ වේවා කෙනාට හොඳ ඉමේජ් එකක් දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ මේක වගේ ජොබ් රෝල් එක. ජොබ් රෝල් එක මොකක් වුණත් ඒකේ මේන් රෙස්පොන්සිබිලිටි එකක් තමයි ඉතින් ඒක. මොකද ඔයා ඇවිල්ලා ඒකේ එයාලගේ ඉමේජ් එකේ කොටස.
ඉතින් ඔයාලා දැනගන්න ඕනේ ඒ ගැන අපිත් එක්ක ඩීල් කරන කෙනාට හොඳ ඉම්ප්‍රෙස් එකක් දෙන්න. ඊළඟට follow all applicable policies and procedures. ඒ කියන්නේ යාලට දැන් මේ ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න යද්දී යාලගේ තියෙන policies procedures ඒ හැමදේම ඔයාලා follow කරන්න ඕනේ. ඒවට අනුව තමයි ඔයාලා work කරන්න ඕනේ. ඊළඟට answer questions about connecting flights, directions and other airlines and airport related topics. මේකේ තේරුම තමයි දැන් ඔයාලගෙන් පැසෙන්ජර්ස්ලා අහනවානේ ෆ්ලයිට්ස් ගැන ඊළඟට එයාපෝට් එකේ යාට මොකක් හරි නීඩ් එකක් තියෙනවා නම් යාට මොකද අවශ්‍යතාවයක් තියෙනවා ඒක ගැන අහනවානේ කොහෙටද යන්න ඕනි කියලා අහනවා මොකද ෆස්ට් ටයිම් ෆ්ලයි කරන අය ඉන්නවා ඊළඟට නොදන්න අය ඉන්නවා මේ වගේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි ඔයාලට තියෙන්නේ යාලව හරියට ගයිඩ් කරන්න තියෙන්නේ කස්ටමර් සර්විස් ඒජන්ට් කෙනෙක් කිව්වම ඉතින් ඒ ගැන ආන්සර් එක දෙන්න ඔයාලට knowledge එක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට ට්‍රේනින් එකක් හම්බ වෙනවා. ඒ නිසා ඉතින් ඔයාලා ඒ ගැන තමයි ඔයාලට responsibility එක වැඩිම තියෙන්නේ. මම හිතනවා responsibilities ගැන ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. ඊළඟට මම work areas ටික කියනවා. ඔයගලන්ට work කරන්න තියෙන areas සාමාන්‍යයෙන් මොනවද කියලා. lobby එක, check-in counters, aircraft boarding, coach releasing, transfer desk, arrivals, baggage services and transit hotel accommodation desk. ඒ කියන්නේ එයාපෝට් එක ඇතුලේ සියලුම areas cover වෙන්න තමයි මේ customer service agentලා ඒ විදියට categorize කරන්න යාලා. ඉතින් ඒ category එකට අයිති අය ඒ area එකේ ගැන responsibility එක බලන්න ඕනේ. ඒ area එකේ ඉන්න customers ලව හොඳට guide කරන්න ඕනේ, හොඳට handle කරන්න ඕනේ. හරි. දැන් අපි කතා කරමු මොනවද මේගොල්ලන්ට ඕන qualifications කියලා. Qatar Airways agent කෙනෙක් customer service agent කෙනෙක් විදිහට යන්න ඔයාට ඕන මෙන්න මේ qualifications. ඒක cabin crew වගේම තමයි high school qualification. ඔයාගේ education background එක ගත්තොත් minimum high school තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ විදිහට නම් A levels face කරලා තියෙන්න ඕනේ. මේ A level face කරලා තියෙන්න ඕනේ කියන එකේ තේරුම ඔයාගේ A level subject එක අහනවා කියන එකවත් subject තුනම pass කියන එකවත් නෙමෙයි. ඔයා A levels වලට මුහුණ දීලා තියෙන්න ඕනේ. ඔයා කරපු subject එක මොකක්ද? ඔයාට English වලට මොකක්ද තියෙන pass එක? මේ කිසි දෙයක් නෙමෙයි මෙතන අදාළ වෙනවා A levels face කරලා තියෙන්න ඕනේ. මොකද high school level එක කියන්නේ ලංකාවේ A levels. ඉතින් ඔයා A levels face කරලා තියෙන්න ඕනේ මේ job role එකට apply කරන්න නම්. ඊට අමතරව යාළුවා ඉල්ලනවා customer service experience එක 1 year. දැන් මෙතන එතකොට ප්‍රශ්නයක් එනවා freshers ලාට. ඒ කියන්නේ 1 year work නොකරපු අය ඉන්නනේ A levels වලින් out වෙච්ච ගමන් අය එහෙම. එයාලට ප්‍රශ්නයක් කරන්නේ අපිට apply කරන්න බැරිද කියලා. මම අර cabin crew ලාට කිව්ව same thing තමයි. ඔයාලට පුළුවන් apply කරන්න ඔයාලා fresher කෙනෙක්. මම ඔයාලට ස්පෙෂල් දෙයක් කියන්නම්. cabin crew වේවා ground operation වේවා ඔයාලට customer service experience එකක් තියෙන කෙනෙක් වුණත් off pressure කෙනෙක් වුණත් කවුරු වුණත් ඔයාගේ interview එක රඳා පවතින්නේ ඔයා interview එකේදී perform කරන විදිහට. ඔයාගේ interview skills මත ඔයා කොච්චර smart වෙනවද ඊළඟට ඔයා interview එකේදී ඔයාගේ recruiterව impress කරන විදිහට තමයි ඔයාකට select වෙනවද නැද්ද කියන එක depend වෙන්නේ. ඒ නිසා ඔයා මොන job role එකට apply කරත් මතක තියාගන්න ඔයා fresher කෙනෙක් වුණත් ඔයාලට experience තියෙන කෙනෙක් වුණත් ඔයාගේ selection process එකේ ඔයා select වෙනවද නැද්ද කියන එක රඳා පවතින්නේ ඔයාගේ interview skills මත. ඔයාගේ performance මත. ඒ නිසා ඔයාලා ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයාලට කොච්චර experience තිබ්බත් ඔයාලට interview එක ගොඩ දාගන්න බැරි නම් එතන ඔයාට ප්‍රශ්න තියෙන experience එකනේ මේ ඔයාගේ interview skills වල. හරි. ඊළඟට මම කියන්නම් ඊළඟට එයාලා ඉල්ලනවා සාමාන්‍යයෙන් එයාලයින් ඉන්ඩස්ට්‍රි එකේ එහෙම නැත්නම් මේ කස්ටමර් සර්විස් ඒජන්ට් කියන මේ ජොබ් රෝල් එක ඒ සම්බන්ධ ඉන්ඩස්ට්‍රි එකක තියෙන හොඳයි කියලා කියනවා. ඒත් ඒක එයාලා අනිවාර්යෙන් එහෙම තියන අයම ගන්නවා කියලා කියන්නේ නැහැ. හැබැයි ඒක තියෙනවා නම් ඔයාට ඒක ඇඩ්වාන්ටේජ් එක. ඊට අමතරව ඔයාට ඉංග්‍රීසි පුළුවන් වෙන ලැන්ග්වේජ් එක. ඊළඟට ඔයාට හොඳට කස්ටමර් කෙනෙක්ව හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ.
ඉංග්‍රීසි written spoken දෙකම පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට shift basics වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. shift වලට තමයි ඒගොල්ලෝ assign කරන්නේ candidatesලා. ඊළඟට අපි එයාලා තෝරගන්න shift basis තමයි දාන්නේ. ඊළඟට ඔයාට work ability එකක් තියෙන්න ඕනේ. ප්‍රෙෂර් එකක් යටතේ වැඩ කරන්න. work under pressure කියන්නේ ප්‍රෙෂර් එකක් යටතේ වැඩ කරනකොට ability එකක් තියෙන්න ඕනේ. ඒකට ඔයා physically fitness තියෙන්න ඕනේ, mentality එක හැමදේම තියෙන්න ඕනේ. ඒ ඔක්කොම එයාලා check කරලා බලනවා. ඒ කියන්නේ ඔයාලට fitness තියෙන්න ඕනේ. physically and mentally දෙවිදිහටම ඔයාලට fitness කියන දේ තියෙන්න ඕනේ. මේ job role එක කරන්න same thing cabin crew වගේම තමයි. ඊළඟට කස්ටමර් කෙනෙක්ව හොඳට ඔයාට පුළුවන් වෙනනේ කස්ටමර්ත් එක්ක අර හොඳ වෙල්කම් එකක් දෙන්න. මේක ඒකල කියනම දෙන excellent customer service orientation, diplomatic, helpful and teamwork. මේගොල්ලෝ මේ job role එකේ මේක ස්පෙෂලි කියලා තියෙන හේතුවක් තියෙනවා. මොකද මේ කස්ටමර් කෙනෙක් එයාපෝට් එකට ඇතුල් වෙන තැන ඉඳන්ම එයා ෆ්ලයි කරනකම්ම එයාගේ රෙස්පොන්සිබිලිටි එක හැන්ඩල් වෙන්නේ මේ කස්ටමර් සර්විස් ඒජන්ට්ලාටද. ඉතින් ඔයාට තියෙන්න ඕන හොඳ ඇබිලිටි එකක්, හොඳ ප්‍රසන්ට් කරන්න පුළුවන් ස්කිල් එකක්. ඒ කස්ටමර්ව හැන්ඩල් කරන්න ඔයාට හොඳ ස්කිල් එකක් තියෙන්න ඕනේ. මේ ජොබ් රෝල් එක කරනවා නම් ඒක ඒගොල්ලෝ ස්පෙෂලි රික්වයර් කරනවා. ඊළඟට ඔයාලට ඉතින් අනිවාර්යෙන් එයාලා දෙන යුනිෆෝම් එකත් අඳින්න ඔයාලට කැමති වෙන්න ඕනේ. අනිවාර්යෙන් කැමති වෙන්න වෙනවා යුනිෆෝම් එකත් වෙයා කරන්න. මේ ටික තමයි ඉතින් ස්පෙෂලි කියන්න තියෙන්නේ. මේක ඒගොල්ලෝ වෙන මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මම මේ ඒගෙන් සම්බන්ධයෙන් තමයි ඔයාලට කතා කරන්නේ. ඒ ආශ්‍රයෙන් තමයි මම ඔයගොල්ලන්ට මේවා ඔක්කොම එක්ස්ප්ලেইন කරාම ඔක්කොම නෙමෙයි මම මේගොල්ලන්ට key things ටික තමයි කිව්වේ. ස්පෙෂලි මෙන්න මේ දේවල් තමයි යාලා බලන්නේ කියලා ඔයාලගෙන්. ඉතින් මේ ජොබ් රෝල් එකට ඇප්ලයි කරන කෙනෙක් නම් ඔයා ඇප්ලයි කරන ආසාවෙන් ඉන්නවා නම් මේක ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ග්‍රවුන්ඩ් ඔපරේෂන් හා සම්බන්ධයෙන් එයා ටිකටින් හා ඒ සමාන ජොබ් රෝල් එකක්. ඒකම තමයි මම කිව්වා වගේම. ඉතින් මේකට ඇප්ලයි කරන ආසාවෙන් ඉන්නවා නම් දැන්ටමත් ඇප්ලයි කරලා නම් ඔයාගේ හදාගන්න ඕනේ මෙන්න මේ ස්කිල්ස් ටික, මෙන්න මේ ක්වොලිෆිකේෂන්ස් ටික තමයි ඉතින් මේ ජොබ් රෝල් එකට යන්න. ඕකේ ළමයි, ඔන්න මම දැන් එක්ස්ට්‍රා දෙයක් ඔයගලන්ට කියන්න යන්නේ. මම දන්නවා මේ ප්‍රශ්න වලට අනිවාර්යෙන් එනවා කියලා. ඒ නිසා තමයි මම මේක මේ වීඩියෝ එකටම එකතු කරන්නේ. දැන් කැබින් ක්‍රූ සම්බන්ධයෙන් මම කතා කරද්දි මම කියලා තියෙනවානේ කැබින් ක්‍රූලාට height එක ඕනි කියලා 200 cm reach කරන්න ඕනේ. ඒක රීසන් එකක් තියෙනවා. එයාලා ලගේජ් එක දාන්න ඕනේ. කස්ටමර්ස්ලාගේ බෑග්ස් දාන්න ඒ ලගේජ් එකට තියෙන height එක තමයි 200 cm කියලා කියන්නේ. ඉතින් කැබින් ක්‍රූලට ඒක ඕනේ. හැබැයි ground operations වලට ඒක අවශ්‍ය නැහැ. ඔන්න ඉතින් කැබින් ක්‍රූ යන්න උස මදි කියලා හිතන අයට ground operations වලට apply කරන්න පුළුවන්. ඔයාලා දුකෙන් ඉඳියා නම් කැබින් ක්‍රූ යන්න ඔයාලට height එක මදි කියලා ඔයාලට පුළුවන් ground operations වලට apply කරන්න. ඊළඟට salary and benefits ගැන කතා කරද්දී salary ගැන කිව්වොත් salary job role එකෙන් job role එකට change වෙනවා. ඒ නිසා මම ඒ ගැන කියන්න යන්නේ මොකද salary ගැන කතා කරන තරම් මම ඒ ගැන දැනුවත් නැහැ. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. benefits නම් ඔයාලට accommodations, uniforms ඒ හැමදේම හම්බ වෙනවා. කට අයවිස් කියන්නේ ඉතින් ඒව අනිවාර්යෙන් ඔයාලට ලැබෙනවා. ඊළඟට ඔයාලට දෝහා වලට relocate වෙන්නත් වෙනවා මේ job role එක කරන්න ගත්තා. ඉතින් මෙන්න මේ ටික මම දන්නවා ඔයාලට අනිවාර්යෙන් එන ප්‍රශ්න ටිකක්. ඒ නිසා තමයි මම එක්ස්ට්‍රා ඔයාලට මේ ටිකත් මේ වීඩියෝ එකටම එකතු කරේ. මේ ගැනත් කියන්න හිතුවේ. එහෙනම් ඉතින් ළමයි මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මේක කලබලේ තමයි වීඩියෝ එක කරේ. ඒ නිසා මිස්ටේක්ස් තියෙනවා නම් ඒවා ඉතින් ඔයාලා ඉග්නෝර් කරලා මම තේරුම් කරපු දේ ඔයාලට තේරෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ ජොබ් රෝල් එකට ඕන කෙනෙක්ට ඉතින් ඇප්ලයි කරන්න පුළුවන්. මේ කියන ක්වොලිෆිකේෂන්ස් ෆුල්ෆිල් කරනවා නම් ඔයාලගේ ඇබිලිටිස් ස්කිල්ස් මේ හැමදේම හදා ගන්න ඒ අදාළ ජොබ් රෝල් එකට ගැලපෙන විදිහට. ඒ වගේම තමයි කැබින් ක්‍රූ විතරක් නෙමෙයි. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ ජොබ් රෝල් සම්බන්ධයෙන් එයාලයින් සම්බන්ධයෙන් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. මම මඩ පුළුවන් තරම් ඉක්මනට වෙලාවක හම්බුනකම ඔයාලට මේ වීඩියෝස් අරගෙන එන්නම් ඉතින්. එහෙනම් ඉතින්
වීඩියෝ එක බැලුවට ඔයගලන්ට ගොඩක් thank you. දිගට ඉතින් මාත් එක්ක ඉන්න thank you for the watching. ඒ වගේම පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න ඔයාලගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. එහෙනම් මම අදට ගිහින් යන්න. අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.